මහසොහොන් දිස්ටිය ඕන් නමෝ සෝවැලිගජරාට දේශේ උපන් සිද්ධ මහසොහොන් දේවතාවුන් වහන්සේ එදා යම රජ්ජුරු වන්නේ යමදරහත බලාගනින් මේ සිත කටින් ගිනි ජාලම්මාගෙන නාස්පුඩු දෙකෙන් දුම් කඳන් දෙකක්ම වාගෙන දෑත් දෙකෙන් ගංගා දෙකක්ම වාගෙන සිව්වත් සිව් නේත්‍රයක්ම වාගෙන ඇතුන් දහසක් වන් අතින් එන ඉරා ලේබීගෙන යමගල් පර්වතයට පෙනෙන ගී 30000ක් පිරිවරට අණගසූතනේදී සැනකින් 30000ක් පිරිවර ස්වාමීනි අඬගසූ කාරණේ කිමද්දේ විචාලතනේදී යම රජුරෝ අල්ලා ලීරේ රීරි උරා බොන්න අරගසෙන් මේ කීතනේදී එවිට මහා විෂ්ණු දෙවියෝ යම රජුරවන්ට සැලකලතනේදී යම රජුරෝ එක්සැනකින් ගොසින් මාලා දේවතාවාට අඩගසා මහසොන් දේවතාවා ඉරන් කීල කඩුවේ බැඳ මහසොන් දේවතාවා දැපනේකල ආනුභාවයෙන් ඊශ්වර බන්ද මහේශ්වර බන්ද කෘතේශ්වර බන්ද 30000 පිරිවරලත් මහසොන් දේවතාවන් සර්වනාග පාසාවෙන් බන්ද ඉගිල බන්ද වරවර ඒස්වාහක් ඕන් නමෝ ආදේනකතින් උපන් යම රජුරවන්නේන් වරන්ලත් සිද්ධ මහසොන් දේවතාන් වහන්සේට අමු මස් රීරි පුලුට කැප කර දෙන හේන් 30000ක් පිරිවරලත් සිද්ධ මහසොන් දේවතාවා දිත්තිලා විගස බන්ද ඒ ස්වාහක් ඕන් නමෝ රූපංචනං ගංගාවේ රූපංචනම් පර්වතේ පැදගෙන ඇතුන්ගේ ඇනලේ බීගෙන කටින් ගිනි ජල මාවගෙන 30000ක් පිරිවරලත් සිද්ධ මහසොන් දේවතාන් වහන්සේ එරට ඒ දේශිත මෙරට මේ දේශ ගොඩබසින්න එන වේලා ඊශ්වර දෙවියෝ සිතින් කියන වැද්දු ආඥාවෙන් ආනුභාවයෙන් 30000 පිරිවෙති මහසොන් දේවතාවුන් වහන්සේ අදත් මාගේ රංගමාලාවට දිටිලා එන්ට ඊශ්වර දෙවියන්ගේ වරමී ඕන්නමෝ නිරංජනං ගංගාවේ නිරංජනම් පර්වතේ පැදගෙන ඇතුන් දහසක් එන ලේ උරා බීගෙන ඇවිත් කටින් ගිනි ජල දහසක් විදුවාගෙන සක්වල ගලින් මහා මේරු පර්වතේ කඩා පැදගෙන සිද්ධ මහසොන් දේවතාවුන් වහන්සේ මේ ලංකා දීපේට කොට බසින එන වේලාවට ගෝටිම්බර දේවතාවුන් වහන්සේ කොයි යන ගමනක්ද කියා වම් පයින් ගසා සිටින්න කියා නැමැත්තු ආඥාවෙන් ආනුභාවයෙන් ආකාර යක්ෂෝ විකාර යක්ෂෝ මතන යක්ෂෝ ගොළු යක්ෂෝ බිහිරි යක්ෂෝ මති යක්ෂෝ ඉන්ද්‍රකාම යක්ෂෝ වලුඩු කාම යක්ෂෝ 30000 පිරිවෙති මහසොන් දේවතාවුන් වහන්සේ අද මාගේ රංග මණ්ඩලයට දිටිලා එන්න ඊශ්වර දෙවියන්ගේ වරමී නමෝ මහා සම්මත කාලයේදී මහා සම්මත රජුන් දෙව් සොහොන්ෙන් උපම් සිද්ධ මහසොන් දේවතාවුන් වහන්සේ පඬුවත් රජුන්ගේ නුවර පඬුවස් රජුෝ දෙව් සොහොන්ෙන් උපම් සිද්ධ අමුසොන් දේවතාවුන් වහන්සේ හේත් විජි රජුෝ දෙව් සොහොන්ෙන් උපම් සිද්ධ ජය සොහොන් දේවතාවුන් වහන්සේ යක්ෂණියම් 18 දෙනෙකුත් ගුරු මර ඉන්නවදනේ කුත් පිරිවර ඇතුන් දහසකුත් එන ලේරිරි උරාබී මේ ලංකා දීපේට ගොඩ බසින්න එන වේලාවට ඊශ්වර දිවියෝ දිවසින් දැක බලා උන්වහන්සේගේ කරේ තිබුණු පිරිත් නූල් සත්වට කඩා ගැට හතක් ගසා සිව් සැටක් වරලා යක්ෂෝ තුන් දෙනෙක් අමුසෝට ගෙන්වා සොහොන් පොළේ සිටුවා බැඳ ආඥාවෙන් ආනුභාවයෙන් තඩුත්තු කළ ආනුභාවයෙන් මෙකි යහුන් යක්ෂණෙන් දිටිලා බන්ද ඒස්වාහක් ඕන් නමෝ තානාංගුරු පෝති ආදේශ පෝති ත්‍රි නේත්‍රධාරි ආගෝර විෂ්ණු වණින් සිද්ධ මහසොන් දේවතාවා දිටිලා විගස බන්ද ඒස්වාහක් ඕන් සූර්යදිට්ටි රාමදිට්ටි දිරි කයිකොණ්ඩුම් කුමාර වෙට්ටු ගං ජංකා වෙට්ටු ගජකුම්භකාරිගේ පුතා අද 80 තෝ ඊශ්වර දිව්‍යංගේ වරමින් තා හිමි නැත විෂ්ණු අවතාර ගජමුන්තු සූර්ය පහතු වේසමුනි අනින් දිටිලා විගස බන්ද ඒස්වාහක් ඕන් නමෝ ගජාන්ත දේශේ ගජ කුම්භකාරීගේ කුසෙන් උපන් සිද්ධ මහසොන් දේවතාවා සමන් දෙවියෝ ළඟදී අපි නරපණුවන්නේ ලේරිරි උරා බොන්න නරලුවට යමු කීතනේදී විෂ්ණු දෙවියෝ වහන්සේ සමනලකා සමන් දිවියන් වහන්සේත් ඕන් තීලත්තාල් උල්ලාල ප්‍රාණ රූතාලික්කි පල්ලාල නෝරු පල්ලා ඕරුක්කා මෛරේ රූඩං යාමික්කා කා කෝඩින් වච්චාරුපාකු වෙඩි වසලච්චි ක්‍රීන්
එංකියා රාමසරින් බැන්දන කර නර්ලුවට කිලිපෙද ගන්ට වරන්දුන් ආඥාවෙන් ආනුභාවෙන් සොහොන්නේ ශ්‍රී මහලාවෙන් බැන්දෙන් ජලරාම දිට්ටි ඒස්වාහක් ඔන්නමෝ ඉරිදා අදේ නැකතින් මව් කුම්භකාරීගේ කුසෙංගුම සිද්ධ මහසොන් දේවතා මාතිද්දහස පිරුවය මවගෑමවාගෙන් නර්ලුවට ගොඩ බසින එන වේලාවට අහස පොළොව මවා පාපු ශ්‍රී විෂ්ණු වහන්සේත් සමනල සමන් දෙවියන් වහන්සේ දිවසින් දැක කොයි යන ගමන ඇද්දෑ කියා ඇසූතනේදී දිද්දහසක් පිරිවර ඇති සැටපන් දහසකට නායකෝ දිද්දහසක් ආතුමෝ මං රකින්නා වූ මරුවාට සොල්මන් බලන්නා වූ සිද්ධ මහසෝන් දේවතාව අදත් මාගේ රංග මල්ලට දිට්ටිලා එන්ටක වේරපුර නුවරවාඩ වාසස්ථානය කරන වේසමුණි රජ්ජුරුවන්ගේ වරමි මහසෝනාට දොළපිදේනි කැප කරන ඕනෑම තැනකදී මෙම මහසෝන් දිස්ත්‍ය භාවිතයට ගන්න. නැවතත් ඊළඟ වීඩියෝව තුළින් ඔබ හමුවට එනතුරා ඔබ සැමට සදා ජය.